මේ තියෙන්නේ Nesta BG3P. එහෙනම් නැත්නම් අපි ඉන්ටර්ප්ලේ කියලා කියනවා. දැන් ඉන්ටර්ප්ලේ කියලා කියනනම් මේකේ ඊට පස්සේ ආව මොඩල් එක BG5P එක. මේකේ AC කන්ඩෙන්සරේ ෆෑන් එක ගිහිල්ලා. අලුත් එකක් ගෙනාවා මම මේක ගලවන වීඩියෝ එකක් මට ගන්න බැරි වුණා. මේ තියෙන්නේ දැන් දාන්න යන එක. හරි මේක තමයි AC කන්ඩෙන්සර් එක. මේකට මෙන්න එක නම් නෙවෙයි මේක ආෆ්ටර් මාකට් දැම්ම එකක්. ඇත්තටම මේක විට්ස් එකේ ටෝරා විට්ස් එකේ කන්ඩෙන්සර් එකක්. මේ මොඩල් එකේ එකක් තමයි මේවා හොයන්න නැහැ. තිබ්බත් ඉතින් අතරම් වෙයි ගණන් කියනවා. හොන මිදුනමයි හරියන එකක් කවර් කරලා දාගන්න එක. පරණ වාහනනේ. කන්ඩෙන්සර් ෆෑන් එකටත් බ්‍රැකට් එකක් හදලා තමයි දාලා තියෙන්නේ. මේ බ්‍රැකට් එක මෙතනට අටේ යන වලින් තමයි හයි වෙන්නේ මේක. අපි හිමීට මෙතනට දාගන්නයි තියෙන්නේ. ඊට පස්සේ කනෙක්ෂන් එක දෙන්න නම් මහලු දෙයක් නෙවෙයි. අපි එතකොට ෆෑන් එක මෙන්න මේ විදිහට අරගෙන මෙන්න මෙතන හිමීට දාගන්න ඕනේ. දාගද්දි පරිස්සමට දාගන්න. කන්ඩෙන්සර් එක වැඩ කෝරක ඩැමේජ් වුණොත් එහෙම කන්ඩෙන්සර් එකක් දාන්න වෙනවා. හරි. අපි දැන් හයි කරගෙන ඉවරයි. මේ විදිහට තමයි හයි කරලා පස්සේ තියෙන්නේ. මෙතන ටික දැම්මා. ආයෙ යටින් මෙතන ටික තියෙනවා. ඊට පස්සේ කනෙක්ෂන් එක දෙන්න තියෙන්නේ. ලයින් එක කොහොමද දීලා තියෙන්නේ? මේක බොඩි එක කරා ඊට පස්සේ වැඩ කරනවා. මේකත් හයි කරගෙන බලමු වැඩ කරන විදිය. හරි අපි දැන් කනෙක්ෂන් එකක් දුන්නා. මේක හයි කරගෙන ෆෑන් එක අපි ඔන් කරලා බලමු වැඩ කරනවද කියලා. හරි උතර දාලා තියෙනවා. स्टार्ट करेगा है ऐसे ही काम करा कनेक्शन करने का बेड भी टिक हर दिन ना නැත්තම් ෆෑන් එක කරගෙන අනිත් පැත්තට. හරි අපි ෆෑන් එක හයි කරගත්තා මේ විදියට. දැන් අපිට වෙන්නේ මෙන්න මේ ෂෙල් එක මෙන්න මේ විදිහට මෙතනට හයි කරගන්න. ඊට පස්සේ අපි වැඩි කරා. හරි අපි සෙල් එකත් හයි කරගත්තා. AC කන්ඩෙන්සරේ ෆෑන් එක වැඩ කරේ නැත්නම් එකක් හරියට AC එක නෑ කූල් වෙන්නේ නැහැ. ගෑස් ඉවරනවා කියනට කන්ඩෙන්සර් එක රත් වෙනවා. AC එකේ ප්‍රශ්න තියෙනවා අනිවාර්යෙන්. එහෙනම් අනිවාර්යෙන් පරණ වාහනයක් පාවිච්චි කරනවා නම් AC එක බලන්න AC කන්ඩෙන්සරේ ෆෑන් එක හරියට වැඩ කරනවද කියලා. ඊගෙන තව දවසක් හම්බ වෙනවා.